සුබදෑසනක් සහෝදරවනි සියලු දෙනාට මම හදිස්සියෙම මේ වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි දැක්කා පෙරේදා අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා වියට්නාමේ දින 3ක සංචාරයක යෙදමින් ඒ රටට ඇතුල් වුණා. අපි දැක්කා ඒ රටේ ගුවන්තොටුපළේදී සහ හවස ආගමික කටයුතු සඳහා ඔහු ගියාට පස්සේ ඔහුට මොනතරම් පිළිගැනීමක් තිබ්බද කියන එකයි. එතකොට අපි දන්නවා ඒ වගේම මේ රටේ මෝදි ආපු වෙලාවේ මෝදිට තිබ්බ ගරුත්වය සහ මේ රටේ පුරවැසියෝ සලකපු ආකාරයත් අපි දැක්කා. ඒකේ කොටස් දෙකකට වශයෙන් මට අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කොටස් දෙක කොහොමද ලංකාවේ පුරවැසියෝ සහ ඒ රටේ වියට්නාමේ රටේ පුරවැසියෝ පිළිබඳව කොහොමද කියලා. අපි දැක්කා ජනාධිපතිවරයා ඇත්තටම ගුවන්තොටුපළෙන් බැහැලා යන අවස්ථාවේදී ඉතාමත් චාම් අන්දමින් ඉතාමත් ගරුත්වයක් දීලා හරසරව පිළිගත්තා. ඒකම ඊට වඩා ලොකුම කාරණේ කියන්නේ හවස වූ ආගමික කටයුත්තක් සඳහා පන්සලකට ආගමික ස්ථානයට යන විට පාරේ දෙපසේ හිටපු ඒ රටේ පුරවැසියෝ මොන්න තරම් ආදරෙන් සහෝදරත්වයෙන් බැඳීමකින් ආගන්තුක සත්කාරයක් හැටියට මොන්න තරම් කියලා නිම කරන්න බැරි කියලා මේක වචන වලින් පෙරලන්න බැරි ආකාරයට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පිළිගත්තා. හරි, එතනදී අපි බලන්න ඒ අයගේ අපේ තියෙන වෙනස ගැන තමයි මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ දේශපාලඥ කොමියුනිස්ට් වාදියු පක්ෂය සහ කොමියුනිස්ට් වාදීන් මොන්න තරම් හරසරින් පිළි අරගෙන ජනාධිපතිවරයාට ඒ ආකාරයේ තමන්ගේ හැඟීම් පළ කරාද කිව්වොත් කියන්න වචන නැහැ සහෝදරවරුනි. ඒකම අපි දැක්කා මේ රටට පහුගිය කාලේ මෝදි ආව ඉන්දියානු අගමැතිවරයා මෝදි ආපු වෙලාවේ දේශපාලඥයන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා ඒ වගේම වෘත්තීය සමිති කැඳහැලියේ කියන ওই කැඳහැලියේ අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා මේ රටේ පුරවැසියෝ නරියෝ බවට පත් කරලා කොළඹට ගෙනල්ලා කොළඹ මෝදි එනකොට හූ කියන නරියෝ බවට පත් කෙරුවා. එතකොට අපි බලන්න ඕනේ මේක ඇත්තටම කලේ කිසිම හැඟීමක් දැනීමක් නැතිව අර දේශපාලඥයන්ගේ ඕනෑපාකම් සහ වෘත්තීය සමිතිකාරයන්ගේ සහ මේ රට විනාශ කරන්න මේ රට කෙලින්ම අගාධයට අද දාන්න හදන අයගේ අවශ්‍යතාවයන් සඳහා තමයි මේ රටේ පුරවැසියෝ යොදාගෙන මේ රටේ පුරවැසියෝ සමහරක් ඒ හූ කියපු නරි බවට පත් කරගෙන කැලෙන් එළියට ඇවිල්ලා නගරයට ගෙනල්ලා හූ කිව්වේ. එතකොට බලන්න මොන රටේක රාජ්‍ය නායකයෙක් ආවත් යම් අපි කියමුකෝ මේ රටේ සම්පත් විකුණන්න හරි එහෙම නැත්නම් වෙන ගිවිසුමකට හරි එහෙම නැත්නම් රට පාවා දෙන්න හරි එක්කන් ආව කියලා. නමුත් අපිට තියෙනවා ස්වාධීන තැන් යන්න ඒවට විරුද්ධව කටයුතු කරන්න ආකාරයක් තියෙන ක්‍රමවේදයක් තියෙන තැනක් තියෙනවා. අපි ඒ තැන නොදැන අපි අර වාගේ හූ කීම මේ රටේ මිනිසුන් නරියෝ බවට පත් කළා කියන කතාව මම කියනවා. ඒ නිසාවෙන් සහෝදරුනි ඒ වගේ දේවල් කරන්න එපා. මින් ඉදිරියට ඔය දේශපාලඥයන්ගේ සහ වෘත්තීය සමිතිකාරයන්ගේ සහ මේ රට විනාශ කරන්න හදන උන්ගේ ඒක බේර ගන්න මෙවැනි දේවල් වලට හසු වෙන්න එපා. ඔබට ජයම වේවා.